ලංකාවේ දේශපාලඥයෝ බොහෝ දෙනෙක් තමන්ගේ සහචරයෝ විදිහට ළඟම තියාගෙන හිටියා පාතාල සමාජිකයෝ. ඒකට හොඳම උදාහරණ කිහිපයක් අපිට හම්බ වෙනවා. සොත්ති උපාලි කියන්නේත් එවැනිම ආකාරයක ලංකාවේ ප්‍රබල දේශපාලඥයෙක් ළඟ තියන් හිටපු කෙනෙක්. ඒ වගේම තමයි ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ විදිහම දේශපාලඥයෝ ළඟ තියාගෙන හිටපු ගෝනවල සුනිල්ලා. මේ හැමෝම දේශපාලඥයින්ගේ රැකවරණ උඩ දේශපාලඥයින්ගේ අනුදැනුම උඩ තමන්ගේ බලය පාවිච්චි කරමින් මේ රටේ මිනිස්සු තලමින් පෙළමින් අහිංසක කොල්ලෝ කෙල්ලෝ ඝාතනය කරමින් අවශ්‍ය දේශපාලනික ක්‍රියාවලිය තමන්ගේ හාම්පුතා වෙනුවෙන් කරලා දීපු මිනිස්සු. එහෙම ප්‍රේමදාස වෙනුවෙන් හිටපු අය ඉන්නවා, රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් හිටපු අය ඉන්නවා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙනුවෙන් හිටපු අය ඉන්නවා. මේ අයට දෙන්න පුළුවන් උපරිම සැප දීලා, මේ අයට දෙන්න පුළුවන් සාම විනිසුරු කන්ද, මේ අයට දෙන්න පුළුවන් තවත් ලොකු තානාන්තර පට්ටම් දීලා ඒ අයව ඒ තැන්වලම තියාගෙන Tamanට අවශ්‍ය කරන දේවල් කරගන්න මේ හැමෝම කටයුතු කරනු ලැබුවා. අන්න ඒක තමයි ලංකාවේ දේශපාලනයේ හැමදාමත් පාතාලය පෝෂණය කළා කියන චෝදනාව දිගින් දිගටම ලංකාවේ දේශපාලනයට එන්නේ. ඇත්තටම ලංකාවේ දේශපාලනයත් එක්කම බැඳිච්ච, දේශපාලනයත් එක්කම නිර්මාණය වෙච්ච දෙයක් තමයි මේ පාතාලය කියන්නේ. පාතාලය මෙතරම් ශක්තිමත් වෙන්නේම බොහොම පැහැදිලිවම දේශපාලඥයා ලබා දුන්නා වූ දායකත්වයේ උඩයි. අපි ඔය ගෝනවල සුනිල් ගැන පොඩ්ඩක් ගමු. සුනිල් පෙරේරා තමයි ඔහුගේ නම. 1944 ඉපදිලා 1987 මරණයට පත් වෙනවා. 1977-87 කියන කාලවකවානුව තමයි ගෝනවල සුනිල්ලාගේ ස්වර්ණමය යුගයේ විදියට සැලකුණේ. ඒ කියන්නේ ගෝනවල සුනිල්ලා අපරාධකාරයෝ, පාතාල සමාජිකයෝ, ඔවුන් බොහොම පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් එක්ක කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම වැලිකඩ බන්ධනාගාරය 1983 වැලිකඩ බන්ධනාගාරයේ සිදුවෙච්ච සමූල ඝාතනයක් තිබුණා. සිරකරුවෝ 53 දෙනෙකු ඒවට සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම තමයි අවුරුදු 17ක දැරියක් 1981 දී දූෂණය කිරීමට වරදකරු වුණා. ඒ වගේම තමයි ඔහුට අධිකරණයෙන් වරදකරු වෙලා දඬුවම් නියමුණා. ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධන 1981 ජූලි 7 වෙනිදා ජනාධිපති සමාව දෙනවා. ඒ වගේම තමයි ඔහු යම් ආකාරයකින් මේ ඉතාමත් ඉහළ වැජබෙන පුද්ගලයෙක් විදිහට තමයි ඔය ජනාධිපති සමාව ලැබිලා ආවෙත්. ඊට පස්සේ ඔහු සාම විනිසුරු කෙනෙක් බවට පත් වෙලා යනවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහගේ බොඩිගාඩ් කෙනෙක් බවට පත් වෙලා. ඔය අද අපේ සීයාව ගේමු, අපේ නායකයාව ගේමු කියලා කෑ ගහන රනිල් වික්‍රමසිංහගේ බොඩිගාඩ් කෙනෙක් තමයි ගෝනවල සුනිල් කියන්නේ. එතකොට ඔබ හිතන්න ලංකාව කොහොම තැනකටද ගියේ කියලා. ඔය සුනිල් කැලණියේදී ඝාතනය කරන 1987 ජූනි 25 වෙනිදා වෙඩි තියලා. හරි, ඊට පස්සේ අපි යන්නේ සොත්ති උපාලි. ඒ කියන්නේ අරඹවෙලගේ දොන් උපාලි රංජිත්, එහෙමත් නැතිනම් සොත්ති උපාලි 1998 දී තමයි මරණයට පත් වුණා කියලා සැලකෙන. 1970-98 කියන කාලවකවානුවේදී තමයි ඔහු ප්‍රබලව කටයුතු කරනු ලැබුවේ. සිරිසේන කුරේ ඔහුට බොහොම සමීප වෙනවා. එවකට හිටපු ප්‍රේමදාස රජයේ නිවාස සහ ඉදිකිරීම අමාත්‍යවරයා ඒත් එක්ක සම්බන්ධව වැඩ කරනු ලබනවා. ඔහු බොහෝ තැන්වලදී නිලධාරීන් පවා ඔහුට සර් කියලා ආමන්ත්‍රණය කරලා තිබෙනවා. ඒ වගේම තමයි පොලිසිය ඔහුට සර් කියලා තියෙනවා. UNP ආණ්ඩුවත් එක්ක ඉඳලා වැඩ කරපු කෙනෙක්. ඔතනින් ඉස්සරහට ඇවිල්ලා 1997 දී ජනාධිපති කොමිසමක් තියෙනවා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග. ඒ වගේම තමයි මේ සොත්ති උපාලි ඍජුවම ලලිත් ඇතුළත් මුදේ ඝාතනයට සම්බන්ධ වුණා කියන කාරණය පිළිබඳ බොහොම පැහැදිලි සංවාදයක් ඒ ඔස්සේ මතුවෙනවා. ඊට අමතරව ලංකාවේ දේශපාලඥයන් බොහෝමයක් එක්ක එක අය සම්බන්ධ වෙලා හිටියා. ඔය අයිස් මංජු කියයි මේ හැමෝම විවිධාකාරයෙන් දේශපාලඥයොත් එක්ක බොහොම පැහැදිලි සම්බන්ධතා තියාගෙන හිටියා. දැන් එහෙම බලනකොට අපි ඊළඟට යන්නේ අලුත්ම කතාව. ඒ තමයි සම්පත් මනම්පේරි. සොත්ති උපාලිගෙන්, ගෝනවල සුනිල්ගෙන් පස්සේ ජනාධිපති ළඟ හිටපු පොලිස් කොස්තාපල්වරයා, පාතාලයට ආයුධ දුන්නු කෙනා, ඔය බැකෝ සමන් රියදුරෙක් විදියට වැඩ කරලා තියෙනවා ඔය කියන පුද්ගලයාගේ බස් රථයක. ඊට අමතරව කුඩු ජාවාරමේදී කුඩු කන්ටේනර් ටික පොළොවේ වලදාන්නෙත් සම්පත් මනම්පේරි. කවුද මේ සම්පත් මනම්පේරි කියන්නේ? සම්පත් මනම්පේරි කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙකු විදියට පොලිස් කොඩ් එකේ ඉඳලා තියෙනවා.
දැන් එතකොට අපි මොනවද මේවට කියන්නේ? දැන් මේ ගහනවා මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ඇවිල්ලා අධිකරණයට කියන්න ඕනේවා මාධ්‍ය ඉස්සරහ කියනවා කියලා එහෙම ප්‍රස්තිය නටනවා අපි දකිනවා. ඉතින් පාතාලේ හිටපු එකෙක්ව පොලිස් කොස්තාපල් කෙනෙක් විදිහට තමන්ගේ ළඟ තියාගෙන මීට කලින් ව්‍යාපාරිකයෙකු ඝාතනයට චෝදනා එල්ල වුණා, රවිරාජ් ඝාතනයට අදාළව චෝදනා එල්ල වුණා, ගංජා ව්‍යාපාරය කිරීම සම්බන්ධයෙන් වරදකරු වෙලා දඩනියම වුණා. එහෙම තිබ්බ පුද්ගලෙක් තමයි ඔතන ඉන්නේ. ඊටත් අමතරව මේ සියලු දේවල් වලට වරදකරු වෙච්ච පුද්ගලෙක් අවසානයේදී පොදු ජන පෙරමුණේ නාම යෝජනා දීලා මැතිවරණයට ඉදිරිපත් කරනවා. කොහොමද නාම යෝජනා ගත්තේ කියලා අහවම කියන දේ තමයි මං ආදුරන රාජ්‍ය ඇමති කෙනෙක් කරා තමයි නාම යෝජනා ගත්තේ. දැන් තව දුරටත් පොදු ජන පෙරමුණ කියලා පක්ෂයක් මේ රටේ පවත්වාගෙන යා යුතුද? ඒ පොදු ජන පෙරමුණේ නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා හෝ රාජ්‍ය නායකයා බවට පත් කළ යුතුද? මොහොතක් කල්පනා කරලා බලන්න. මේ ආපහු ඉතිහාසය යලි ලියවෙමින් තියෙන කාලවකවානුවක්. මේ ආණ්ඩුව නොෙන්නට බැකෝ සමන්ලවත් තැඹිලි ලහිරුලවත් මේ කිසි එකෙක් අහුවෙන්නෙත් නැහැ. මේ තොරතුරු හෙළිදරව් වෙන්නෙත් නැහැ. ඉන්දුනීසියාවෙන් මේ සෙට් එක ලංකාවට අරන් එනකොට මේ සෙට් එක කොහොමද බය වෙන්නේ නැද්ද? ඒ නිසා තමයි මේ ගෝනවල සුනිල්ලා ඔය ඊළඟට සොත්තිඋපාලියෝ බේරගත්ත විදිහටම මනම්පේරි ගැන ටග්ගාලා පක්ෂයේ ඉදිරියට ඇවිල්ලා මනම්පේරියෝ පක්ෂයේ අත්හිටෙව්වා වගේ ලොකු ප්‍රිකෝෂන්ස් දාලා තමන් ඉක්මනින්ම ආරක්ෂක ක්‍රියාමාර්ග ගත්තේ වැඩේපත් වෙන බව දන්න හින්දා. දැන් ඉතින් ආය පොහොට්ටුවට මොන කතාද?